It's not a tiger. මේ අපේ රටේ වනාන්තරවල ජීවත් වෙන ලෝකේ වෙන කොහෙවත් නැති විශේෂ කොටියෙක්. The Sri Lankan leopard. අද අපි කතා කරන්නේ ලංකාවේ වනයේ සැඟවුණු මේ අපූර්ව සත්වයා ගැන. hello welcome කියලා පිළිගන්නවා. ඉතින් natural wild experience කියන මගේ channel එකට වීඩියෝ එකට යන්න කලින් මම පොඩි දෙයක් කියන්නම්. ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා bell icon එකත් on කරලා තියාගන්න. මොකද මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාගේ ළඟටම එක ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ශ්‍රී ලංකාවේ අපි දකින්න කොටියාගේ විද්‍යාත්මක නාමය තමයි Panthera pars කොටියා කියන්නේ. සාමාන්‍ය කොටියෙන් නෙවෙයි, ශ්‍රී ලංකාවටම ආවේනික උපවිශේෂයක්. ඒ කියන්නේ the leopard is unqueerly Sri Lankan. අප්‍රිකාවේ ඉන්න leopardsලා වගේ පෙනුනත් ශ්‍රී ලංකාවේ කොටියට Tamanගෙම වෙනස්කම් තියෙනවා. ඒ නිසාම අපේ රටේ වයිල්ඩ් ලයිෆ් එකේ මේ සත්වයාට විශේෂ තැනක් තියෙනවා. කොටියා කියන්නේ එකම තැනක ජීවත් වෙන සත්වයෙක් නෙවෙයි. ශ්‍රී ලංකාවේ විවිධ වනාන්තර සහ ස්වාභාවික පරිසරවල වුන් හමු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම යාල නැෂනල් පාර්ක් සහ විල්පත්තු නැෂනල් පාර්ක් වගේ ප්‍රදේශ කොටි ගැන කතා කරනකොට ගොඩක් ප්‍රසිද්ධයි. විල්පත්තුවල සිදුකරු කැමරා ට්‍රැප් අධ්‍යයනයකදී පවා leopards 49ක් හඳුනාගෙන තිබුණා. හැබැයි එක දෙයක් මතක තියාගන්න, කොටියෙක් අපිට පේන්නේ නැති වුණා කියලා ඌ එතන නැහැ කියන එක නෙවෙයි. They are masters of stealth. ඒ තමයි කොටියාගේ ලොකුම හැකියාව. එයාගේ ශරීරයේ තියෙන කළු පැල්ලම් ඒව ලස්සනට විතරක් නෙවෙයි, ඒ පැටර්න් එක වනාන්තරයේ ආලෝකය සෙවණැලි සහ කොළ අතරේදී කොටියාට සැඟවෙන්න උදව් කරනවා. ඔයා කොටියෙක් දිහා බලනවා කියලා හිතුවත් සමහර වෙලාවට the leopard is watching you before you even notice it. ඒක තමයි මේ සත්‍යයේ තියෙන amazing comfortable එක. මේ කොටියා කන්නේ මොනවද? කොටියා කියන්නේ කානිවර් කෙනෙක්. ඒ කියන්නේ යාගේ ආහාරයේ ප්‍රධාන කොටස සතුන්. ශ්‍රී ලංකාවේ කොටියන්ගේ පරිසරයේ හමු වන ගොදුරු අතර deer, wild boar වගේ වෙනත් සතුන් ඇතුළත් වෙනවා. හැබැයි කොටියා හැම වෙලාවෙම ශක්තියෙන් ගොදුරක් පස්සේ දුවන සත්වෙක් නෙවෙයි. උගේ hunting style එක තියෙන්නේ Patins, silence, timing. ගොදුරක් ළඟට එනකන් ඉවසගෙන ඉඳලා හරිම අවස්ථාවේදී ක්‍රියා කරනවා. ඩොකියුමෙන්ටරි එකක හරි ෆොටෝ එකක හරි දැකලා තියෙනව නේද? කොටියෙක් ගහක් උඩ ඉන්නවා. මම දැන් මේ වීඩියෝ එක දාන්නම්. මගේ වීඩියෝ එකක තියෙනවා මම කැප්චර් කරගත්ත වීඩියෝ එක. කොටසක්. සමහර වෙලාවට මේ කොටියා ගොදුරු ගහකට අරගෙන යනවා. ඇයි ඒ? මොකද වෙනත් සතුන් තමන්ගේ ආහාරය ආරක්ෂා කරගන්න එක හොඳ ක්‍රමයක්. කොටියට තියෙන ක්ලයිම්බිං ඇබිලිටි එක නිසා ගස් උඩට ගොඩ වෙන්න පුළුවන්. එතනින් තමන්ගේ ආහාරය ආරක්ෂිතව තියාගන්න පස්සේ ආපහු කන්නත් පුළුවන්. නැත්තම් කොටියා සාමාන්‍යයෙන් තනියම ජීවත් වෙන සත්වෙක්. ඔවුන්ගේ ජීවිතය බොහෝ විට තමන්ගේම තියරි එකට වඩා ගොඩ නැගෙනවා. ඒ නිසා වනාන්තරයේ කොටියෙක් දකින්න එක ලේසි දෙයක් නෙවෙයි. දවසේ සමහර වෙලාවට විවේක ගන්නවා. ඒ අතර රාත්‍රී කාලයේ හෝ අඩු ආලෝක තත්ත්වයක් යටතේ ක්‍රියාශීලී වෙන අවස්ථාවලුත් තියෙනවා. කල් හිතන්නේ කොටියාගේ ලොකුම ශක්තිය උගේ දත් හෝ නියපොතු කියලා. හැබැයි ඇත්තටම ඒකට වඩා වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි ඇඩැප්ටිබිලිටි. කොටියාට විවිධ පරිසරවල ජීවත් වෙන්න හැකියාව තියෙනවා. වනාන්තර, තනබිම්, කඳුකර ප්‍රදේශ වගේ විවිධ තැන්වලට ඇඩැප්ට් වෙන්න leopardලාට පුළුවන්. ඒ නිසා තමයි leopardලා ලෝකයේ විශාල භූගෝලීය පරාසයක ජීවත් වෙන big cats අතරින් එකක් වන්නේ. කරනකොට උගේ බලය ගැන විතරක් කතා කරලා නවතින්න බෑ. මොකද මේ අපූර්ව සත්වයාට තර්ජන තියෙනවා. වනාන්තර සහ හැබිටට් අහිමි වීම, ගොදුරු සතුන් අඩුවීම, මිනිසුන් සහ කොටියන් අතර ඇතිවන ගැටුම්, නීති විරෝධී දඩයම් කිරීම, මේ වගේ දේවල් leopard population වලට බලපානවා. ශ්‍රී ලංකාවේ කොටියා vulnerable තත්ත්වයේ පවතින බව conservation organisation සඳහන් කරනවා. ඉතින් කොටියා කියන්නේ ලස්සන සත්වයෙක් විතරක් නෙවෙයි. ඌ එකෝසිස්ටම් එකේ ඉහළ මට්ටමේ ඉන්න සත්වයෙක්. ඒ නිසා වනයේ සතුන් අතර බැලන්ස් එක පවත්වාගෙන යන්න ඔවුන්ට වැදගත් භූමිකාවක් තියෙනවා. අවසානයේ වනයේ කොළ අතරින් නිහඬව ඇවිදගෙන යන මේ පාසටහන් අපිට මතක් කරන්නේ එක දෙයක්. මේ වනය අපේ විතරක් නෙවෙයි. මේක ඔවුන්ගේත් ගෙදර. ශ්‍රී ලංකාවේ කොටියා අපේ රටේ වනාන්තරවල ඉතිරි වෙලා තියෙන wild strip එකේ සංකේතයක්. A symbol of the wild. ඒ නිසා ඊළඟ වතාවේ ඔයා වනාන්තරයක කොටියෙක් දැක්කොත් අනිවාර්යෙන් ඌව ෆොටෝ එකකට විතරක් සීමා කරන්න එපා. මොකද ඌ ජීවත් වෙන ලෝකය ගැනත් හිතන්න. We protect the forest. We protect the leopard. And if we protect the leopard, we protect a part of Sri Lanka wild soul. මේ තමා අපේ රටේ කොටියා.
ඔය විදියට තමයි ලංකාවේ කොටිය ගැන පොඩි විස්තරයක් මම ඔයාලට දුන්නේ. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් තවත් අපූර්ව වයිල්ඩ් ස්ටෝරි එකකින් අපි හමු වෙමු. ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා bell icon එක click කරන්න. මොකද මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාගේ ළඟට මේක ගෙන්න ගන්න පුළුවන්.